අපන්නක ජාතක කතාව. බෝධිසත්වයන් වහන්සේ එක් භවයක ගැල් වෙළඳහමෙහි යෙදෙන නුවණැති වෙළඳනායකයෙකුව ඉපදුනා. මේ අතර දුරදිග නොසිතා කටයුතු කරන අඥාන වෙළඳනායකයෙකු ලෙස ප්‍රසිද්ධ වුණු තවත් වෙළෙන්දෙකුද සිටියා. ඔවුන් දෙදෙනාම කරත්ත 500 බැගින් භාණ්ඩ පටවාගෙන සැතපුම් ගණනාවක් දිගු කාන්තාරයක් කරහා ගමන් කිරීමට සූදානම් වුණා. නුවණැති වෙළෙන්ද සිතුවේ දෙදෙනාම එකට ගමන් කළොත් ජලය සහ ගොනුන්ට ආහාර සඳහා තනකොළ වැනි දේ හිඟවන බවයි. ඒ නිසා ඔහු අඥාන වෙළෙන්දාට මුලින්ම ගමන් කිරීමට ඉඩ දුන්නා. අඥාන වෙළෙන්දා තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතා තම කරත්තවලට ජලය පුරවාගෙන කාන්තාරයට පිවිසුණා. කාන්තාරය මැදදී මෝන් ගොදුරු කර ගැනීමට සිදු අමනුෂ්‍යයන් පිරිසක් ජලය බේරෙන තෙත් ඇඳුම් ඇඳගත් මිනිස් වේශයෙන් පැමිණ. මොකටද ඔබල ඔය විශාල ජලබඳුන් පුරවාගෙන හෙමින් යන්නේ? ඉදිරියෙන් මහා පුකුණුවලින් පිරුණු වැසි වනාන්තරයක් හමු වෙනවා. තවදුරටත් ජලය රැගෙන යාම අනවශ්‍යයි. ජලබඳුන් ඉවත් කරලා සැහැල්ලුවෙන් යන්න. යැයි කියමින් අඥාන වෙළෙන්දා ඇතුළු පිරිස පහස්සුවෙන් මුලාවේ දැමුවා. ඔහු එම වචන විශ්වාස කර සියලු ජලභාජන කඩා තමා ගමන් ඇරඹීමට අණ කළා. කොතෙක් දුර ගියත් ඔහුන්ට අර වැසි වනාන්තරය නම් හමු වුණේ නැහැ. ජලය නොමැතිව වෙහෙසට පත් වූ වෙළෙන්දන් සහ ගොනුන් රාත්‍රිය වන විට තැන තැන සිහිසුන්ව වැටුණා. අමනුෂ්‍යයන් පැමිණ ඔවුන් සියල්ලන්ම මරා කෑවා. ඉතිරි වූයේ ඇට සැකිලි සහ භාණ්ඩ පමණයි. සති කීපයකට පසු නුවණැති වෙළෙන්දා එම ස්ථානයට පැමිණියා. ඔහු කැඩී බිඳී ගිය භාජන, ඇට සැකිලි සහ ඒ අසල තිබූ නොසෙල් වූ භාණ්ඩ දැක්කා. ඔහු තම පිරිසට මෙසේ කීවා. මෙය අමනුෂ්‍යයන්ගේ වැඩක් බව පැහැදිලි. අප මේ මොහොතේ නිසි විනයක් සහිතව නුවණින් සිතා කටයුතු කළ යුතුයි. මෙවිට පෙරසේම එතනට පැමිණි අමනුෂ්‍යයන් නුවණැති වෙළෙන්දාටද පෙර ලෙසම උපදෙස් දුන්නත් ඔහු එය මුලාවක් බව දැන තමන් සතු ජලය හොඳින් ආරක්ෂා කරගත්තා. තම පිරිස ආරක්ෂිතව කාන්තාරය හරහා ගෙන ගොස් මහත් ලාභයක් ලබා ගත්තා. නිසි විනයක් සහිතව නුවණින් විමසමින් කටයුතු කරන්නා අවසානයේ ජයග්‍රහණයම ලබන බව මේ කතාවෙන් අපට දෙන පණිවුඩයයි.